ඉතින් ආයිබෝන් හැමෝටම. ඉතින් අද ඔයාලට ගෙනල්ලා තියෙනවා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ඔයාලට රැකියා 10ක් අරන් ගිහලා තියෙනවා. ඉතින් ඔයාලට මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතන සම්පූර්ණ විස්තරය ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ මගේ channel එකේ වීඩියෝ ගන්නවත් දාලා තියෙනවා. රාජ්‍යාංශයේ පෞද්ගලිකාංශයේ වගේම පාඨමාලා ගැන. ඉතින් ඒ වීඩියෝත් හොඳයි නම් බලලා channel එක subscribe කරන්න. ඒ වගේම අනිත් අයටත් බලන්න share කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලන ගමන් ඉතින් අපි බලමු මෙතන විස්තරයක් දාලා තියෙනවා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය. ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයකට ඉදිරි පියවරක් තැබීමට ඔබ සූදානම්ද? ඊළඟ තියෙනවා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය උපාය මාර්ගික ඩිජිටල් මූල පිරිමි හරහා නවෝත්පාදන සංවර්ධන සහ දියුණු මෙහෙයවීම ශ්‍රී ලංකාවේ තාක්ෂණික පරිවර්තනයේ ඉදිරියෙන්ම සිටී. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සක්‍රිය කිරීම සඳහා පුළුල් රාමුවක් සැපයීමට ඩිජිටල් ආර්ථික සැලැස්ම ස්ථාපිත කර තිබේ. ඩිජිටල් ආර්ථික සැලැස්ම ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමත් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් ව්‍යාප්ති කළමනාකරන ඒකකයක් ස්ථාපිත කර ඇත. ඩිජිටල් රජය ඩිජිටල් කර්මාන්ත ඩිජිටල් ආර්ථික උපාය මාර්ගික කර්මාන්ත සහ ධාරිතා වර්ධන ඇතුළු අවධානය යොමු කළ යුතු ප්‍රධාන ශ්‍රේෂ්ඨ සඳහා සහාය වීම පිණිස කෙටි කාලීන රැකියා කොන්ත්‍රාත්තු සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ කුසලතා පූර්ණ සහ පළපුරුදු වෘත්තිකයින් බඳවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඊළඟ තියෙන ඔයාට මේක අවස්ථාවක් වන්නේ ඇයි? ඉතින් මෙතන කරුණු තුනක් දාලා තියෙනවා. පළවෙනි එක ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සක්‍රිය කිරීමේ පරිවර්තනීය මූල පිරිමක කොටස්කරුවෙක් වීමට හැකියවීම. ඊළඟ දාලා තියෙනවා ඩිජිටල් අවකාශයේ ඉහළ පෙළේ වෘත්තිකයන් සමග සහයෝගයෙන් එක්ව කටයුතු කිරීමට ලැබීම. ඊළඟ තියෙනවා ජාතිය තාක්ෂණික භූ දර්ශනයේ අනාගත හැඩ ගැන්වීම ප්‍රධාන කාර්යභාරය ඉටු කිරීමට ලැබීම. ඊට පස්සේ මෙතන තියෙනවා තනතුරු 10ක්. ඊට පස්සේ මෙතන තියෙනවා රැකියා 10ක්. ඉතින් මුලින්ම තියෙන ව්‍යාපෘති කළමනාකරු තනතුරු 5ක් තියෙනවා. ඊළඟ තියෙනවා මෘදුකාංග නිර්මාණ ශිල්පී තනතුරු 4යි. ඊළඟ තියෙනවා ටෙක්නිකල් ලීඩර් තනතුරු 4යි. ඊට පස්සේ තියෙනවා ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු තනතුරු 6යි. ව්‍යාපාර විශ්ලේෂක තනතුරු 4යි. පද්ධති නාමාවලි සම්බන්ධීකාරක තනතුරු 1යි. වත්කම් දත්ත විශ්ලේෂක තනතුරු 2යි. ඉල්ලීම් ඇතුළත් කර ගැනීමේ සම්බන්ධීකාරක තනතුරු 1යි. ව්‍යාප්ති සමාලෝචන විශ්ලේෂක තනතුරු 2යි. යෝජනා ඇගයුම් විශ්ලේෂක තනතුරු 2යි. ඊළඟ තියෙනවා රැකියා කොන්ත්‍රාත්තුවේ නියමයක්. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් මාස 6ක කාලයක් සඳහා කෙටි කාලින රැකියා කොන්ත්‍රාත්තුවක් ලබා දෙනු ඇත. බඳවා ගැනීමේ ක්‍රමය වෙන්නේ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක කුසලතාවයක් මත. ඉතින් අයදුම් කිරීමේ ක්‍රමවේදය තමයි ඉහත එක් තනතුර පිළිබඳ වැඩි විස්තර ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන්. මෙතන ඔයාලට දාලා තියෙන ඒ වගේම මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියන්නම්. ඒකට ඔයාලට ගියාට පස්සේ මේ පිළිබඳ උනන්දුවක් දක්වන අයදුම්කරුවන් තමන්ගේ ජීවිත දොරතුරු පත්‍රය සමග ඥාතීන් නොවන නිර්දේශ දෙදෙනෙකුගේ සම්බන්ධතා විස්තර 2025 අප්‍රේල් 7 වන දිනට හෝ ඊට පෙර ලැබෙන පරිදි ඔයාලට ඊමේල් එකක් දාලා තියෙනවා. ඒ ඊමේල් එකට දාන්න පුළුවන් ඔයාලට ඔයාගේ CV එක ඒ වගේම ඥාති නොවන නිර්දේශ දෙදෙනෙකුගේ නම් සහ එයාලගේ විස්තර ඔයාලට මෙතනට දාන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් තැපැල් මගින් ලේකම් ව්‍යාප්ති කළමනාකාර ඒකක ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ 11 වන මහල ඒකක අංක 11.1 1 ගෝල් පේස් ටවර් අංක 1A මැදපාර කොළඹ 2 වෙත යොමු කරන මෙන් ඉල්ලනවා. ඉතින් අයදුම් යොමු කරන ලබන තනතුර විද්‍යුත් ලිපිනේ ශීර්ෂ තීරුවේ සහ ලිපි කවරේ ඉහළ වම් කෙළවරේ පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. අසම්පූර්ණ හා ප්‍රමාදයේ ලැබෙන අයදුම්පත් සලකා බලනු නොලබෙනවා.
ඉතින් ඔයාලට ඇඩ්‍රස් එක මෙතන දාලා තියෙනවා. ඔයාලට මෙතන දුරකථන අංක දාලා තියෙනවා. ඒ වගේම වෙබ්සයිට් එකක් දාලා තියෙනවා. ඔයාලට විස්තර මේ ගැන විස්තර දැනගන්න ඕන නම් මෙතන නම්බර්ස් තියෙනවා, කතා කරලා බලන්න. ඒ වගේම මෙයාලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකේ සම්පූර්ණ මේ තියෙන විස්තරات එක්කම වෙබ්සයිට් එකේ ලින්ක් එකත් ඔයාලට දාලා තියෙනවා. ඉතින් ඒකට ගිහිල්ලා අප්‍රේල් 7 වෙනිදාට කලින් ඔයාලා මේකට අයදුම් කරන්න. මෙතන තියෙන රැකියා 10න් ඔයාට ගැලපෙන්නේ මොන රැකියාවද කියලා බලලා ඉතින් ඒ රැකියාවට අයදුම් කරන්න කියලා ඔයාලෙන් ඉල්ලනවා. ඉතින් ඒකත් එක්ක මගේ වීඩියෝ එක හොඳයි නම් අනිත් අයට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. channel එක subscribe කරන්න, bell notification එක on කරලා තියාගන්න. මොකද ඊළඟ දාන වීඩියෝ ඔයාලට ඉක්මනට බලා ගන්න පුළුවන් වෙන හින්දා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. හැමෝටම ජය වේවා.